ටම SEO වෙලා කියලා කියන්නේ. මෙතනට තමයි අපි අපේ metadata ගොඩක් ඇඩ් කරන්නේ. දැන් අපි ඉන්නේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන අවසාන පාර්ට් එකේ. සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම. ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ SL YouTube Pro within ගේන 3 වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් දෙක බැලුවේ නැත්නම් YouTube ස්ටාර්ට් කරන්නේ කොහොමද, ඒ වගේම channel එකක් හදන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඒ වීඩියෝස් දෙකත් ඔයාලා පුළුවන් channel එකට ගිහිල්ලා මේ විදිහටම බලන්න. ඉතින් වැඩි කතා නැතුව අද අපි යමු කොහොමද YouTube වීඩියෝ එකක් අපි සාර්ථකව YouTube එකට අප්ලෝඩ් කරන්නේ SEO පාර්ට් එකත් එක්ක කියලා. ඉතින් මේ SEO පාර්ට් එක ගොඩක් වැදගත් වෙනවා. මම ඒක ගැන ඉස්සරහට වීඩියෝ එකේ කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු කොහොමද YouTube එකට වීඩියෝ එකක් හරි විදිහට අප්ලෝඩ් කරන්න කියලා. එහෙනම් දැන් ඔයා මොබයිල් ෆෝන් එකකින් ඔයා කන්ටෙන්ට් අප්ලෝඩ්ස් කරනවා නම් ඔයා ඒක Google Chrome එකට ගිහිල්ලා ඩෙස්ක්ටොප් මෝඩ් එක දාලා යූස් කරනවා නම් ඔයාට මේ විදිහටම මේ වැඩේ කරගන්න පුළුවන්. ඇප් එකකින් අපි සාමාන්‍යයෙන් YouTube වීඩියෝ අප්ලෝඩ් කරද්දී අපිට හරියටම ඩීටේල්ස් ෆිල් කරන්න හරි පහසු විදිහට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ හැම ඩීටේල් එකක්ම අපිට පෙන්වන්නේ නැහැ. ඒක නිසා ඔයා මොබයිල් ෆෝන් එකෙන් කන්ටෙන්ට් අප්ලෝඩ් කරනවා නම් ඔයා Google Chrome එකට ගිහිල්ලා ඩෙස්ක්ටොප් මෝඩ් එක ඔන් කරගෙන ඔයාට මේ වීඩියෝ එක බලාගෙන කන්ටෙන්ට් අප්ලෝඩ් කරන විදිහටම ඔයාට කරන්න පුළුවන්. එතකොට මේ අපි මුලින්ම යන්න ඕනේ YouTube Studio එකට. මම මේ විදිහට YouTube Studio එකට යනවා. මෙන්න මේ විදිහට ඔයා YouTube Studio එකට ආවට පස්සේ ඔයාට දකුණු පැත්තේ මෙන්න මේ වගේ ඊතලයක් උඩට තියෙන ඊතලයක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ drag and drop video කියලා එකක් පෙන්නනවා. මෙන්න මෙතනදී ඔයා select file කියන එක ක්ලික් කරගන්න ඕන. මේ විදිහට පෙන්නුවාට පස්සේ ඔයාගේ දැන් PC එකේ හෝ ඔයාගේ phone එකේ අප්ලෝඩ් කරන්න යන වීඩියෝ එක තියෙනවානේ. මෙන්න මේ වීඩියෝ එක ඔයා ඒකෙන් මෙන්න මේ පෙන්නන තැනින් හොයාගෙන ඔයා ඒක select කරගන්න ඕන. මම මේ විදිහට select කරගන්නවා. මම මේක ඔයාලට YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරන විදිය පෙන්වන්න හදපු වීඩියෝ කෑල්ලක්. ඉතින් මම මේක අප්ලෝඩ් කරලා ඔයාලට සම්පූර්ණම කරන විදිය තමයි මේ කියලා දෙන්න යන්නේ. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි ඔයාට ඕපන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි අපිට මෙන්න මේ තියෙන සම්පූර්ණ මෙන්න මේ කොටසේ තමයි අපේ මේ SEO පාර්ට් එක කියන දේ අපි කරන්න ඕන. ඉතින් SEO පාර්ට් එක කියන එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. දැනට ලංකාවේ contents ලංකාව විතරක් නෙමෙයි අපි ලෝකෙ ගත්තොත් එහෙම දැන් YouTube එකේ තියෙන content ප්‍රමාණය සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ලොකු content ප්‍රමාණය අතරින් ඔයාගේ වීඩියෝ එක මිනිස්සු අතරට ඉක්මනටම අරන් යන්න නම් මේ SEO පාර්ට් එක ගොඩක් වැදගත්. ඔයාලා හිතන්න YouTube වලට අපි දැන් කතා කරමුකෝ චනොක්ස් බ්‍රෝලා මෙයාලා YouTube එකේ මුල් කට්. ඒතකොට මෙයාලට YouTube එකේ සක්සස් වෙනකොට එයාලට හිටියේ content creatorsලා පොඩි ප්‍රමාණයක්. හැබැයි දැන් content creatorsලා ගොඩක් ලොකු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අනිත් එක තමයි දැන් ඉන්න content creatorsලා හැම performance ඒ කියන්නේ හැම resources එකක්ම use කරලා ගොඩක් හොඳ content හදනවා. ඒ කියන්නේ ගොඩක් ලස්සනට ගොඩක් ඇට්‍රැක්ටිව් විදිහට මේ වගේ ගොඩක් මහන්සි වෙලා කන්ටෙන්ට් හදනවා. ඉතින් ඔයත් මහන්සි වෙලා හදන කන්ටෙන්ට් එක මේ වගේ කන්ටෙන්ට්ස් ගොඩක් අතරින් YouTube එකේ viewer කෙනෙක්ට පෙන්වන්න ඔයත් මේ SEO පාර්ට් එක නැතුව කරනවා නම් ගොඩක් අමාරුයි ඔයාට වීඩියෝ එකක් මන්ටම රීච් කරගන්න. ඉතින් වීඩියෝ එකට views එන්නේ නැහැ කියලා කියන්නේ ඔයාගේ channel එකට monetization ගන්න ගොඩක් කල් යනවා කියන එක. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක හරියටම බලන්න. දැන් මෙතන ඉඳලා මම සම්පූර්ණ point වශයෙන් ඔයාට explain කරනවා. එකින් එක අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී කොහොමද කරන්න ඕනේ කියලා. මේක long videos එකක්. ඒ කියන්නේ මෙතනදී අප්ලෝඩ් කරන්නේ long video එකක්. ඒතර short videos අප්ලෝඩ් කරන විදිය මම වෙනම කියලා දෙන්නම්. ඒක මේක අතරදී කියලා දුන්නොත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි long මේ shorts video අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මම දැන් මේ හදන වීඩියෝ එක මම මේකේ title එක තමයි කොහොමද YouTube එකට වීඩියෝ එකක් අපි SEO එක අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මම මේකට title එකකුයි description එකකුයි කලින් හදාගත්තා. ඉතින් මොකද නැත්තම් හද හිටියොත් වීඩියෝ ගොඩක් දිග වෙන හින්දා මම කලින් හදාගත්තා. ඒ වගේම ඔයාලත් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න එන්න කලින් ඔයාලගේ මේ වීඩියෝ එකට අදාළව ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි හදාගෙන නෝට්පෑඩ් එකක හරි වර්ඩ් ඩොකියුමන්ට් එකක හරි ඉන්පුට් කරලා තියාගන්න. ඊට පස්සේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී එතනින් අරගෙන ඒකේ තව මොන හරි අඩුපාඩු තියෙනවා නම් රීඑඩිට් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට හදාගත්තු ටයිටල් එකක් මෙතන දාලා ඒ ටයිටල් එකක් අපි සාමාන්‍යයෙන් SEO කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට දැන් කියලා දෙන්න. හරි. මේ තියෙන්නේ මම හදාගත්ත ටයිටල් එක. මම දැන් මේ ටයිටල් එක කොපි කරගෙන ගිහිල්ලා මෙන්න මේ ටයිටල් කියන තැනට Control V ඔබලා
පේස්ට් කරගන්නවා. දැන් ෆෝන් එකෙන් කවුරු හරි කරනවා නම් පේස්ට් කරගන්න මෙතනට. මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් අර මම දාපු මේකේ අවසානයේට මම මේ ටයිටල් එකට හෑෂ්ටැග් එකක් දාලා තියෙනවා. ඒකයි මෙන්න මේ හෑෂ්ටැග් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න එන්නේ. ඒකත් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. දැන් මම මේ ටයිටල් එකක් හදන්න ඕනි විදිහ මම ඔයාලට දැන් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා. ඒක නිසා හරියට ඒ දේ අහගන්න. දැන් මම මේක කරලා තියෙන්නේ ලංකාවේ. ඒ කියන්නේ මේ YouTube channel එක මම කරන්නේ ලංකාවේ කට්ටියටනේ. එතකොට ලංකාවේ ගොඩක් කට්ටිය සිංහලනේ. ඒක නිසා මම මේ ටයිටල් එකේ යම්කිසි ප්‍රමාණයක් සිංහල යූස් කරලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති YouTube එකට හරිම විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන්නේ මෙහෙමයි. ඉතින් මේක තමයි මගේ සිංහල පාර්ට් එක. ඒ වගේම මම ඊට පස්සේ ඇඩ් කරලා තියෙනවා how to upload a YouTube video with SEO කියලා. ඒ කියන්නේ SEO කියලා කියන්නේ search engine optimization කියන එක. මෙතනදී මම සිංහලයි ඉංග්‍රීසියි දෙකම යූස් කරේ හේතුවක් මත. එකක් තමයි දැන් සිංහල ලැන්ග්වේජ් එක ගත්තොත් එimhe සිංහල ලැන්ග්වේජ් එක යූස් කරන්නේ ලංකාවේ කට්ටිය විතරයි. හැබැයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගත්තොත් එimhe මුළු ලෝකෙම යූස් කරනවා. හැබැයි ඉංග්‍රීසි දැන් අපිත් යූස් කරනෝනේ. එතකොට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියලා කියන්නේ SEO friendly language එක. එතකොට සිංහල කියලා කියන්නේ SEO friendly නැහැ, but ඒක යම් තාක් දුරට AI වලින් අඳුර ගන්නවා. YouTube එකේ තියෙන AI වලින් සිංහලත් අඳුර ගන්නවා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා සිංහලෙන් සර්ච් කරොත් එයාට පෙන්වන්න ඕන නිසා තමයි මම සිංහල පාර්ට් එකක් මේකට ඇඩ් කරේ. අපේ YouTube එකට දැන් ඔයා හිතන්නකෝ ඔයා කොහේ හරි එක වීඩියෝ එකක් බැලුවා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. හැබැයි ඔයා තව කොහේ හරි නිකන් normal YouTube එකේ යනකොට YouTube එක විසින් ඔයාට සජෙස්ට් කරනවා මේ වීඩියෝ එක. මොකද ඔයා කලින් බලපු කෙනෙක් YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. එතකොට YouTube එක අඳුර ගන්නවා මගේ මේ වීඩියෝ එකත් මේ මම දාලා තියෙනවනේ how to upload YouTube video with SEO කියලා. එතකොට YouTube එක අඳුර ගන්නවා එකෙන් මේ වීඩියෝ එකත් YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන පිළිබඳ තියෙන වීඩියෝ එකක්. ඒ නිසා මේකත් අර ඔයාට පෙන්නලා බලනවා ඔයා මේක බලනවද කියලා. ඒතර ඔයා කලින් මේ වගේ වීඩියෝ එකක් බලලා ඔයා මේක දැකපු ගමන් මේක ක්ලික් කරොත් එහෙම මේ වීඩියෝ එකට YouTube recommendation එක හම්බ වෙනවා. ඒ කියන්නේ කවුරු හරි මේ වීඩියෝ එක බලනවා රීච් කරපු ගමන් බලනවා. එතකොට මේ වීඩියෝ එක ගොඩක් හොඳයි. ඒකින්ද ටට්ටක් ගාලා මේ වීඩියෝ එක ගොඩක් කට්ටියට පෙන්වන්න බලනවා. ඒ කියන්නේ ඔයා වගේ කට්ටියට, ඒ කියන්නේ YouTube කරන්න බලාගෙන ඉන්න කට්ටියට, YouTube ගැන හොයපු කට්ටියට ඒ වගේ එයාලා ටට්ටක් ගාලා මේ වීඩියෝ එයාලට පෙන්වනවා. මේකට කියනවා අපි YouTube recommendation එක හම්බ වෙනවා කියලා. ඒතර අපි channel එකක් ආරම්භ කරාම සහ අපි content එකක් upload කරාම අපිට ගොඩක් අමාරු part එක තමයි මේ YouTube recommendation කියන එක අරගන්න එක. මේ වගේ YouTube recommendation එක අපිට හම්බ වෙච්ච ගමන් අපේ වීඩියෝ එකක් ඒ කියන්නේ viral යනවා තමයි. ඒ කියන්නේ ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ YouTube recommendation එකෙන් එන views අපිට ගොඩක්ම හොඳයි. ඉතින් දැන් මම ඒකයි මෙතනදී මේ English part එකකින් මෙන්න මේ විදිහට add කරගත්තේ මගේ මේ title එක. ඉතින් මම මේ විදිහට add කරගත්තට පස්සේ මට තව පොඩි මේකේ ප්‍රමාණයක් ඉතුරු වුණා, characters ප්‍රමාණයක්. ඉතින් මම ඒකට hashtag එකක් use කරා. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඔයාලා title එකක් දානකොට දැන් අපිට title එක දාන්න දෙන්නේ title එක මේ characters 100යිනේ. ඉතින් ඔයාලටත් පුළුවන් characters 100ම ප්‍රයෝජනෙට ගන්න. මොකද මේ characters 100 අපිට ගොඩක් වටිනවා. වටින තැනක් තියෙන මේ වගේ තැනකදී අපි මේක නිකන් අතාරින්නේ නැහැ. මොකද මේ characters 100ම use කරලා අපි මේ hashtag එකක් හරි මෙතනට දාගන්න ඕනේ. හැබැයි ඔයාගේ YouTube content එකට අදාළ දෙයක් විතරයි මෙතන දාන්න ඕනේ. නිකන් ආවට ගියාට නිකන් අපි හිතමු දැන් ඔයා හිතනවා වස්ති වීඩියෝ එකක් මේලා trending එනවා. ඔයා මෙතන දානවා #වස්ති කියලා. ඉතින් එහෙම දාන්න එපා. මේ වීඩියෝ එකට අදාළ වෙන දෙයක් විතරක් හැමතිස්සෙම මේ title එකේ දාන්න. ඒ කියන්නේ වීඩියෝට අදාළ නැති කිසි දෙයක් මේකට දාන්න යන්න එපා. ඒකට අපි කියනවා දැන් මේ විදිහට සම්පූර්ණම character 100ම පාවිච්චි කරලා ඊට පස්සේ මිනිස්සු බලන්න කැමති, ඒ කියන්නේ මිනිස්සුන්ට හොයන දෙයක් පිළිබඳව මේ වගේ title එක අපි දාගන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු බලන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ ඔයා මොන category එක කරත්. හරිද? ඔයා foreign audience channel එකක් කරා කියන්නේ. එතකොට ඔයා මේ සිංහල use කරන්නේ නැහැනේ title එකට. ඒක title එක ඔයා සම්පූර්ණම English වලින් තමයි use කරන්නේ. එතකොට ඒත් English වලින් use කරලා ඔයාට ඒ title එකේ ඉඩ තියෙනවා නම් ඒ ඉඩ හිස්තැනක් විදියට තියන්න එපා. ඒ තන්න මොනවා හරි දෙයක්, valuable දෙයක් ඔයා තන්න input කරන්න try කරන්න. හැමතිස්සෙම අපේ title එක ගොඩක් SEO friendly විදියට හදාගන්න. ඊට පස්සේ දැන් ඔයාට පේනවා ඇති දැන් මේ මම කලින් වීඩියෝ එකේදී ඔයාට කිව්වා YouTube එකේ වැඩ කරද්දී SEO කරද්දී අපිට ඕනි වෙනවා tools දෙක. මගේ දෙවෙනි වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් channel එකේ දෙවෙනි වීඩියෝ එක තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න. vidIQ සහ TubeBuddy කියන extension දෙක add කරගන්න කියලා. එතකොට ඔයාට පේනවද මෙන්න මෙතන තියෙනවා actionable SEO score කියලා. මෙන්න මේක 50න් තාම මේ අඩු ප්‍රමාණයක් තියෙන.
අපි මේක 50ක් කරගත්තොත් තමයි අපේ මේ වීඩියෝ එක හොඳටම SEO වෙලා කියලා කියන්නේ. ඒක නිසා මෙන්න මේක 50ක් වෙන්න අපි දැන් මම එඩිට් කරලා පෙන්නනවා ඔයාලට. ඒක නිසා හරියට බලාගෙන ඉන්න. ටයිටල් SEO එක දැන් අපි කරලා ඉවරයි. දැන් මේ විදිහට තමයි ටයිටල් එකක් අපි දාන්නේ. දැන් එතකොට ඔයාලට පැහැදිලි ඇති මම ගොඩක් පොඩි ටයිම් එකක් අරගෙන මේක පැහැදිලිම කරා. ටයිටල් එකක තියෙන ඉම්පෝටන්ට් එක. ඒක නිසා ටයිටල් එක SEO කරද්දි මේ විදිහට හරි විදිහට ඔයා මැනේජ් කරගෙන SEO පාර්ට් එක කරන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක. මේකත් ගොඩක්ම වැදගත් පොයින්ට් එකක් තමයි අපේ SEO පාර්ට් එකට. මොකද මෙතනට තමයි අපි අපේ මෙටා ඩේටා ගොඩක් ඇඩ් කරන්නේ. මෙතනටත් මම ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගත්තා. ඒ ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරලම ඩිස්ක්‍රිප්ෂන් එක SEO කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙන්න. මේ තියෙන්නේ මම හදාගත්ත ඩිස්ක්‍රිප්ෂන් එක. හරි. දැන් මම මේකට මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක පේස්ට් කරගන්න. දැන් ඔයාලට පේනවද මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මුලමම ටයිටල් කියලා එකක් දාලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි SEO පාර්ට් එකක් කරද්දි මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මුලින්ම ටයිටල් කියලා දාලා ඔයාලා මේ වීඩියෝ එකට දාපු ටයිටල් එක තියෙනවනේ. මෙන්න මේ ටයිටල් එක කොපි කරලා අරගෙන මෙන්න මෙතනට ගෙනල්ලා දාන්න ඕනේ. පේනවා ඇති මෙතන මේ ටයිටල් කියලා ඩොට් දෙකක් තියලා මෙන්න මේ ටයිටල් කියලා ඩොට් දෙකක් තියලා මෙන්න මේ විදිහට ඔයාලගේ YouTube වීඩියෝ එකේ දාපු ටයිටල් එක මෙතනට දාගන්න ඕන. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේක හොඳට මතක තියාගන්න ඔයාලා අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකකටම ඔයාගේ වීඩියෝ එකට අදාළව ඒ කියන්නේ ෂෝට් ෆෝම් ඒ කියන්නේ ගොඩක් ලොකු නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයකින් වීඩියෝ එක පිළිබඳ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේක සිංහල ලැන්ග්වේජ් එකෙන් මම කරලා තියෙන්නේ ලංකාවේ ඔඩියන්ස් එකකට මම මේක ටාගට් කරන channel එකක් නිසා. හැබැයි ඔයා ලංකාවේ ඔඩියන්ස් එකකට ටාගට් කරත් මේ ඩිස්ක්‍රිප්ෂන් එක ඒ කියන්නේ මේ ඇඩ් කරලා තියෙන සිංහල ඩිස්ක්‍රිප්ෂන් එකේම ඉංග්ලිෂ් වර්ෂන් එකක්. ඒ කියන්නේ මේකම Google Translate කරලා ඉංග්ලිෂ් වලින් ඇඩ් කරන්නත් අමතක කරන්න එපා. දැන් ඒක මම මෙතනදී හදාගෙන නැහැ. දැන් මම ඔයාලට ඒක එක්ස්ටර්නල් දෙයක් තමයි කිව්වේ. මොකද ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එක පවා YouTube එකේ AI වලින් රීඩ් කරනවා. එතකොට එතනදිත් ඔයාට එන්න පුළුවන් chance එක ඒ කියන්නේ වීඩියෝස් වලින් ඔයාට එන්න පුළුවන් රීච් එක වැඩි වෙනවා. ඒක නිසා ඔයා ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරද්දිත් ඒකේ ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්ලිෂ් වර්ෂන් එකක් ඇඩ් කරන්න අමතක කරන්න එපා. ඔයා ෆොරින් ඔඩියන්ස් එකකට ටාගට් කරලා කරන channel එකක් නම් ඒකදී ඔයා ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරන්නේ ඉංග්ලිෂ් වලින්නේ. එතකොට ඒකදී අවශ්‍ය නැහැ අය සිංහලෙන් දාන්න. ඒක නිසා ඒ ඩිස්ක්‍රිප්ෂන් එකත් හදද්දී අනිවාර්යෙන් හරියටම මේ මං කියලා දෙන මෙතඩ්ස් වලටම ඩිස්ක්‍රිප්ෂන් එකත් SEO කරගන්න. දැන් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේත් අපිට කරන්න තව පොඩි පාර්ට්ස් දෙකක් තියෙනවා. ඒ පාර්ට්ස් දෙක කරන්න ඕනේ අපේ වීඩියෝ එකට අදාළව ටැග්ස් ටික ඇඩ් කරගත්තට පස්සේ. ඉතින් මම ටැග්ස් ටික ඇඩ් කරගත්තට පස්සේ ආපහු මේකේ ඉතුරු පාර්ට් එක රීඑඩිට් කරලා පෙන්නන්න. ඊළඟට අපිට තියෙන්නේ අපේ වීඩියෝ එකට අදාළව තම්බ්නේල් එකක් අප්ඩේට් කරගන්න. ඒ කියන්නේ තම්බ්නේල් එකක් අප්ලෝඩ් කරගන්න. දැන් මේකත් ඔයා කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් හදලා තියාගන්න ඕනේ. කලින් වීඩියෝස් දෙකේ මම කියලා තියෙනවා තම්බ්නේල් එකෙන් තමයි අපේ වීඩියෝ එක මිනිස්සෙක් දකින්නේ. එතකොට අපේ තම්බ්නේල් එක ගොඩක් හොඳ ක්වොලිටි විදියට අපි හදාගන්න ඕනේ. මම දැන් මෙතනට මම කලින් හදපු තම්බ්නේල් එකක් ඔයාලට දාලා පෙන්නන්නම්. මේ වීඩියෝ එක මම පබ්ලිෂ් කරන්නේ හරි විදියට හදලා. ඉතින් ඔයාලට වීඩියෝ එක කරන නිසා මම මෙතනට තම්බ්නේල් එක ඇඩ් කරලා පෙන්නන්නම්. දැන් මේ විදියට තමයි අපි තම්බ්නේල් එක ඇඩ් කරගත්තේ. තම්බ්නේල් එක මෙතනින් ක්ලික් කරාම ඔයාලට තම්බ්නේල් එක සිලෙක්ට් කරන්න එනවා. සිලෙක්ට් කරාට පස්සේ තම්බ්නේල් එක මෙතනට වැටෙනවා. දැන් මේ තම්බ්නේල් එක අපේ වීඩියෝ එකේ ගොඩක්ම ලොකු වැදගත් පාර්ට් එකක්. මොකද YouTube එකේදී අපේ තම්බ්නේල් එක තමයි කෙනෙක් ඉස්සල්ලාම දකින්නේ. ඒ දකින්න කෙනා අපේ වීඩියෝ එක ක්ලික් කරාට පස්සේ තමයි අපිට views එකක් එන්නේ. දැන් ඔයා කොච්චර හොඳ මේ වීඩියෝ එඩිටර් කෙනෙක් වුණත් ඔයාගේ තම්බ්නේල් එකේ අදාළ දේ පොයින්ට් වෙලා නැතනම් ඔයාගේ වීඩියෝ එකට අදාළ දේ එහෙම නැත්නම් වීඩියෝ එකේ බලන කෙනාට ඇට්‍රැක්ෂන් එකක් නැත්නම් ඔයාගේ වීඩියෝ එකට කොච්චර කරත් views එන්නේ නැහැ. ඒ කියන්නේ මොනවාම හරි වැදගත් දෙයක් මේ තම්බ්නේල් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇට්‍රැක්ටිව් කරගන්න. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ව ඔයාගේ වීඩියෝ එකට අල්ලගන්න මොන හරි දෙයක් තියෙන්න ඕන. අපි ඕකට කියනවා දැන් සාමාන්‍ය YouTube කරන content creatorsලා දන්නවා අපි hook එකක් කියලා. ඒ කියන්නේ ඇමක් කියලා කියන්නේ අන්න ඒ වගේ මොන හරි දෙයක් මේ thumbnail එකේ තියෙන්න ඕනේ. එන view අපිව මේකට ගන්න. ඊට පස්සේ හැබැයි ඉතින් fake දේවල් දාන්න එපා. මොකද ඒ අපි thumbnail එක content එකට අදාළ දෙයක් තමයි thumbnail එකේ තියෙන්න ඕනේ. නැත්තම් වෙන දෙයක් තිබ්බොත් එහෙම අපි ඒවට කියනවා. ඒ කියන්නේ thumbnail එකේ තියෙන දේ නෙමෙයි වීඩියෝ එක ඇතුලේ තියෙන. එතකොට කියනවා clickbait කියලා. දැන් මෙහෙම වුණාම ඔයා ඒක එක දිගටම කරගෙන ගියොත් ටිකක් ලොකු කාලයක් ඔයාට ඊට පස්සේ channel එකට ප්‍රශ්නයක් එන්න පුළුවන් YouTube එකේ. reuse content වගේ දෙයක් ඇවිල්ලා වගේ channel එකේ monetization power disable වෙන්න පුළුවන්. ඒ හින්දා අදාළ දෙයට ගැලපෙන දෙයක් විතරක් දාන්න. මොකද එතකොට ඔයාට මේ එන view ඔයාගේ මේක click කරා වගේම වීඩියෝ එකත් එක දිගටම අවසානයේ වෙන දෙයක් බලනවා. අන්න එතකොට ඔයාගේ watch time ටික හැදෙනවා.
එතකොට මේක එන වීව ඔයාගේ වීඩියෝ එකේ මුල ඉඳලා අවසානට එනකම් බලනවා කියන්නේ ඔයාගේ වීඩියෝ එක හොඳයි කියලා YouTube recommendation එක ඔයාට හම්බ වෙනවා. මොකද ගොඩක් කට්ටිය ඔයාගේ වීඩියෝ එක බලාගෙන ඉන්නවනේ ගොඩක් වෙලා. අන්න ඒක නිසා මේ thumbnail එක ඩිසයින් කරද්දි හරියටම ලස්සනට පිළිවෙලකට අදාළ දේ නිවැරදිව ඇට්‍රැක්ටිව් විදියට ඩිසයින් කරන්න. එතකොට බලන කෙනා ටග් ගාලා මේක දැකපු ගමන් ඔයාගේ thumbnail එක ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් එයාට වීඩියෝ එක ප්ලේ වෙනවා. වීඩියෝ එක හොඳ නිසා එයා දිගටම බලනවා. දිගටම බලපු ගමන් ඔයාගේ වීඩියෝ එකට YouTube recommendation එක හම්බ වෙනවා. YouTube recommendation එක හම්බ වෙනවා කියන්නේ YouTube එකෙන්ම recommend කරනවා මේ වීඩියෝ එක හොඳයි මේක බලන්න කිය හැමෝටම YouTube එකට එන කට්ටියට පෙන්වනවා. ඉතින් ඒකෙන් එන views අපිට ගොඩාක් වටිනවා. මොකද ලොකු views ප්‍රමාණයක් අපිට එතනදී හම්බ වෙනවා. ඉතින් thumbnail එක ගැන කතා කරොත් ඔන්න ඔය ටික තමයි අපි වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී thumbnail එකේදී මෙන්න මෙතන ඇඩ් කරන්න තියෙන process එක. ඊට පස්සේ අපි පල්ලෙහාට යමු. දැන් මෙතනදී අපිට playlist කියලා එකක් තියෙනවානේ. මෙන්න මේ playlist එක ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. දැන් අපි playlist එකක් මේ විදියට මෙන්න මෙතන පහළට ක්ලික් කරලා අපිට මේ වීඩියෝ එක මොකක් හරි playlist එකකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වීඩියෝ ගොඩාක් දාගෙන යනවා කියන්නකෝ. ඒක playlist එකක් හදන්න පුළුවන්. ඔයා හිතන්න දැන් මගේ මේ playlist එක තමයි YouTube course කියන එක. ඒතර මේ YouTube course කියන playlist එකට තමයි මම මේ වීඩියෝස් ටික දාන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ playlist එක ක්ලික් කරොත් එහෙම ඒ playlist එකේ තියෙන වීඩියෝස් ඔක්කොම එයාට play වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ channel එකේ තියෙන මේ හැම වීඩියෝ එකක්ම එයා play කරලා බලන්න පුළුවන්. ඒ automatically play වෙනවා. ඒක නිසා playlist එකක් ඇඩ් කරගන්න එකත් අපිට ගොඩක් වටිනවා සමහරක් තැන්වලදී. දැන් ප්ලේලිස්ට් එකක් දැන් මම මෙතන කලින් හදපු එකක් තියෙනවා මෙතන YouTube course කියලා මම ඒක මෙහෙම සිලෙක්ට් කරගන්නවා. දැන් ඔයාගේ මෙතන ප්ලේලිස්ට් එකක් කලින් හදලා නැත්නම් මෙන්න මෙතන පහළ තියෙනවා new playlist කියලා. මෙන්න මේක ක්ලික් කරගන්න ඕනේ. මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා new playlist කියලා එකක් ආපු. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයාගේ ප්ලේලිස්ට් එකට අදාළ නම දෙන්න ඕනේ. දැන් මම මෙතනින් ඔයාට දෙන්නම් නිකන් ඔයාට පෙන්වන්න අවශ්‍ය නිසා YouTube කියලා නමක් දෙන්න. මේ විදිහට ටයිප් කරලා ඔයාට පුළුවන් මේ ටයිටල් මේ ප්ලේලිස්ට් එකට ඩිස්ක්‍රිප්ෂන් එකකුත් ඇඩ් කරන්න. දැන් මම ඩිස්ක්‍රිප්ෂන් එක නම් ඇඩ් කරන්නේ නැහැ. මම මෙතනදී නිකන් මෙහෙම ඇඩ් කරගන්නවා මේ ප්ලේලිස්ට්. දැන් ඔයාලට පේනවද මෙතන YouTube කියලා ප්ලේලිස්ට් එකක් ක්‍රියේට් වුණා. ඉතින් ඒ විදිහට තමයි අපි ප්ලේලිස්ට් එකක් ක්‍රියේට් කරන්නේ. දැන් මම මේක ඇඩ් කරන්නේ ඔයාට ඕනම් ප්ලේලිස්ට් දෙකකට වුණත් මේ වීඩියෝ එක වැටෙන්න හදන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේක YouTube course එකට අදාළ වීඩියෝ එකක් නේ. ඒක නිසා මම මේක මේ ප්ලේලිස්ට් එකට දාලා done කරනවා. හරි. ඊට පස්සේ පහළට එනකොට ඔයාගෙන් අහනවා මෙන්න මෙතන මේ වීඩියෝ එක කුඩා ළමුන් සඳහා හදපු වීඩියෝ එකක්ද නැද්ද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් මේ content create කරන්නේ පොඩි ළමයින්ට නෙමෙයිනේ. මොකද අපිට payments ගෙවන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටි කට්ටියට කරන වීඩියෝස් වලට තමයි අපිට payments හම් වෙන්නේ. අපි ඒ නිසා මෙතන no it's not made for kids කියන එක select කරගන්නවා. ඊට පස්සේ අපි තව ටිකක් පල්ලෙහාට එනකොට අපිට මෙන්න මේ වගේ ටිකක් පෙන්නනවා. මේ හරියේ තියෙන settings අපි වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන එකක් පෙන්නනවා. මේ AI content ද කියලා තමයි අපි මෙතනදී අහන්නේ. දැන් ඔයාගේ වීඩියෝ එක ඔයා මොනවා හරි AI tool එකක් use කරලා හදලා තියෙනවා නම් කිසිම බයක් නැතුව ඔයා AI කියන එක දෙන්න. මේ yes කියන එක දෙන්න. මෙන්න මේ yes කියන එක දෙන්න. හරිද? දැන් ඔයා YouTube එකට මේ අප්ලෝඩ් කරන content එකට ඔයා AI use කරලා හදනවා කියලා ඔයාට මොනටයිසේෂන් දෙන්න නැතුව ඉන්නේ නැහැ. ඔයාට මොනටයිසේෂන් හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මගෙත් ගොඩක් channel AI වලින් තමයි මම create කරන්නේ. ඒ කියන්නේ ඔයා creator කෙනෙක් විදිහට ගොඩක් update වෙලා තියෙනවා කියන එක තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔයා AI use කරලා ටිකක් හොඳ advanced content හදනවා කියන එක එයාලා මේවා කරගෙන ඔයාගේ content reach කරන්නත් පුළුවන්. ගොඩක් හොඳට reach කරලා දෙන්න පුළුවන්. ඒක නිසා AI content කියන එකට ඔයා මේ විදිහට yes කියලා දාගන්න AI content එකක් නම්. හැබැයි ඔයා AI content එකක් නෙවෙයි නම් මේක ඔයා මෙතනදී no කියන එක select කරන්න. දැන් මගේ මේ වීඩියෝ එක AI content එකක් නෙවෙයි. මම ඒක නිසා no කියන එක select කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට එනකොට මෙන්න මේ තියෙන සාමාන්‍යයෙන් default settings ටික මේ විදිහට මෙහෙමම තියන්න. ඒවා කිසිම දෙයක් change කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙන්න තියෙනවා අපේ mainම වැදගත්ම සාධකය. මේක තමයි අපේ channel tags ටික. මෙන්න මෙතන. ඒ කියන්නේ අපේ channel එකට අදාළව keywords ටික add කරගන්න තියෙන්නේ මෙන්න මෙතනට. tags ටික කියලා කියන්නේ ඒ කියන්නේ YouTube එකේ කවුරු හරි ඇවිල්ලා how to upload YouTube video කියලා search කරා කියලා හිතන්නකෝ. අන්න එතකොට මගේ වීඩියෝ එක එයාට පෙන්වන්න නම් මං ඒ tag එක මෙතනට දාලා තියෙනවා. මෙතනට මම දාලා නැත්තම් කවුරු හරි එහෙම ඇවිල්ලා සර්ච් කරද්දී මගේ වීඩියෝ එක එයාට පෙන්වන්නේ නැහැ. එතකොට මට views එන්නේ නැහැ. එතකොට මම කරන්නේ මට views එන්නේ නැහැ නේ කිය තමයි මටත් සිද්ධ වෙන්නේ. මේ මෙතනට tags හොයාගන්න විදිය කොහොමද කියලා මම මගේ කලින් වීඩියෝ එකේ කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ දෙවෙනි පාඩම කියලා කරපු වීඩියෝ එකේ තියෙනවා අපි කොහොමද මේකට tags හොයාගන්නේ. ඒ කියන්නේ හරි විදිහට tags කොහෙන්ද අපි හොයාගන්නේ කියන එක මම ලොකු channels වලින් අපි tags කොහොමද හරගන්නේ මේ වීඩියෝ එකට අදාළව කොහොමද කරගන්නේ කියන එක
මම ඔයාලට දෙවෙනි වීඩියෝ එකේ කතා කරා. ඉතින් ඒ විදිහට vidIQ tube බඩ use කරලා තමයි අපි මේ දේවල් හොයාගන්නේ. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද බලපු කට්ටියට මේක boring වෙනවා. මම මෙතනදිත් ආපහු ඒක කියලා දෙන්න කිව්වා. ඒ විදිහට මම හොයාගත්ත ටැග්ස් ටික මම දැන් ඔයාලට මෙතනට ඇඩ් කරලා පෙන්නන්න. ඊට පස්සේ මම ඒක ගැන describe කරන්නම් ආපහු. දැන් මම මෙතනට මම මේ විදිහට හොයාගත්ත channel tags ටික මේ වීඩියෝ tags ටිකක් තියෙනවා මගේ වීඩියෝ එකට අදාළව. මම ඒ ටික මේ විදිහට මෙතනට paste කරගන්නවා. දැන් ඔයත් මේ වගේ ටැක්ස් ටිකක් හොයාගෙන ලියලා තියාගත්තා නම් කොහේ හරි ඒ ටික මෙතන ටයිප් කරලා මේ විදිහට ඇඩ් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මම දාලා තියෙන ටැක්ස් මොනවද කියලා. බලන්නකෝ දැන් මගේ වීඩියෝ එක ඇවිල්ලා කොහොමද YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ හරි විදිහට කියන එකනේ. ඒතර මම මෙතනදී දාගත්ත ටැක්ස් තමයි how to upload video on YouTube in Sinhala. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුනේ දැන් මේක මගේ බලන්නේ. එතකොට මම මෙතනට ඇඩ් කරගත් කොහොමද YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ සිංහලේ. ඒතර මිනිස්සු මේවා තමයි සර්ච් කරන්නේ. සර්ච් රිසල්ට්ස් වල තිබ්බේ මේවා. ඒතකොට ලොකු channel වල use කරලා තිබ්බ ටැග්ස් තමයි මේවා. ඉතින් මේ විදිහට ඒ වගේ මම ටැග්ස් දාගත්තා how to upload. ඉතින් මේවා තමයි කට්ටිය සර්ච් කරන්නේ. upload video, how to upload thumbnails on YouTube. ඉතින් මේ වගේ සර්ච් කරපු කෙනෙකුට තමයි මගේ වීඩියෝ එක රීච් වෙන්න ඕනේ. ඉතින් මං ඒක නිසා මේ වගේ ටැග්ස් ටිකක් මෙතනට හදාගත්තා. ඉතින් ඔයත් මේ විදිහට ටැග්ස් ටිකක් මේ වගේ හදාගන්න. හොඳට මතක තියාගන්න වැඩක් නැති ටැග්ස්. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකට අදාළ නැති ටැග්ස් යූස් කරන්න එපා. ඒකෙදි වෙන්නේ ඔයාටම තමයි ඒකෙදි අවාසිය වෙන්නේ. දැන් ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි වෙන channel වල names පවා දානවා මේ වීඩියෝ මේ ටැග් එකට. ඉතින් වීඩියෝ ටැග් එකේ වෙන channel එක name එකක් දැම්මා කියලා ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා වීඩියෝ එකට අදාළ දේවල් පමණක් මෙතනදී යූස් කරන්න බලා ගන්න ඔයාලා. මොකද නැත්තම් ඔයාට හරි performance එකක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. මේ ටැග්ස් වලින් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න අපිට ආයෙ පව් කරන්න තියෙන දේ තමයි අපේ description එකට ආපහු යන්න ඕනේ. මම ඔයාලට කිව්වේ description එකේ තව part දෙකක් අපිට තියෙනවා කරන්න කියලා. ඒ part දෙක කරන්න යන්නේ අපි දැන් තමයි. ඒක නිසා අපි දැන් ඒක කරන්නේ කොහොමද කියලා බලන්න. මේ වගේ ඔයා මේ හරිය line එකක් තියාගෙන line එකක් වගේ space තියාගෙන මෙතනදී ඔයා type කරගන්න ඕනේ keywords කියලා. මම මේ ටයිප් කරන විදිහට ඔයා ටයිප් කරගන්න. keywords කියලා මේ විදිහට ඔයා ටයිප් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ටයිප් කරගෙන මෙන්න මේ ඉස්සරහින් ඔයා තියන්න ඕනේ මෙන්න මේ වගේ ඩොට් දෙකක්. මේකට කියනවා colon කියලා. මේක මේ වගේ ඩොට් දෙකක් තියලා ඔයා දැන් ටැග්ස් ටික කොපි කරගත්තානේ. මේ කොපි කරගත්ත ටැක්ස් ටික control V ඔබලා මෙතනට paste කරගන්න. එහෙම නැත්නම් ඔයා mobile use කරනවා නම් ඔයා normal විදිහට paste කරගන්න. මෙන්න මේ විදිහ. ඊට පස්සේ ආයෙත් ඔයා enter කරලා තවත් ස්පේස් ලයින් එකක් තියලා ඔයා දැන් ටයිප් කරගන්න ටැග්ස් කියලා. ටැග්ස් කියලා ටයිප් කරගෙනත් ඔයා මේ විදිහට කෝලන් එකක් තියලා ඔයා ආයෙත් අර කොපි කරගත්ත ටැග්ස් ටිකම මෙන්න මෙතනට පේස්ට් කරගන්න. ඊට පස්සේ දැන් මේකට අදාළව ඔයා හෑෂ්ටැග්ස් 3ක් විතර දාගන්න ඕනේ. ටිකක් හොඳ හෑෂ්ටැග්ස් 3ක්. මගේ මේ වීඩියෝ එකට අදාළව මම හෑෂ්ටැග්ස් 3 මෙන්න මේ හරියෙන් වගේ තමයි ප්ලේස් කරගන්නේ. මම දාගත්ත එක හෑෂ්ටැග් එකක් දැන් සාමාන්‍යයෙන් ගොඩක් කටේ how to කියලානේ සර්ච් කරන්නේ. ඒක නිසා මම how to කියන එක දාගන්නවා මෙතනට. ඊට පස්සේ මම තව හෑෂ්ටැග් එකක් දාගන්නවා දැන් මේ YouTube කියලා. මොකද YouTube එකට අදාළ වීඩියෝ එකක් නේ මේක. ඒක නිසා මම YouTube කියලා දාගන්නවා. ඊට පස්සේ මම තව හෑෂ්ටැග් එකක් විදිහට දාගන්නවා. සාමාන්‍යයෙන් දැන් මේක මේ අපේ YouTube කරන්නේත් e-money කැටගරි එකට අදාළ දෙයක් නේ. ඒක නිසා මම e-money කියලාත් මෙතනට පොඩ්ඩක් දාගන්නවා. දැන් ඔන්න අපේ සම්පූර්ණ වීඩියෝ description එක completely SEO part එක කරලා ඉවරයි. මෙතනට තව add කරගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික දැන් ඔයාලට කියන්නම්. එකක් තමයි ඔයාගේ contact details මොන හරි social media links තියෙනවා නම් ඒ ටික මෙතනට add කරගන්න. අනිත් ටික තමයි දැන් මෙතනදී මම ඒ ටික තාම කරේ නැහැ. ඔයකොත් ඔයාලා කරනවා නම් හොඳයි. ඔයාගේ කලින් videos වල title එක දාලා ඒ වීඩියෝ එකේ link එක මේකට add කරගන්න. මේ description එකට සාමාන්‍යයෙන් videos 5ක් වගේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. දැන් ඔයා හිතන්නකෝ ඔයාට contact informations මේකට add කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ වෙලාවට මේකට contact informations උත් add කරගන්න. මොකද සමහර channels වල අපිට පුළුවන් paid promotion කරන්න. ඒතර ඔයාට paid promotion කරන්න ඒ promoter, ඒ කියන්නේ advertiser ඔයාව contact කරගන්න පුළුවන් ඔයාගේ phone එකේ. ඒ කියන්නේ ඔයාලා දන්නවා දැන් ඔය විනීලා හැම අපි කියන්නේ advertisement වලට තමයි videos ගහන්නේ කියලා. අන්න ඒ වගේ ඔයාලව contact කරගන්න information එකක් මේකෙදි add කරගන්නවා මොන හරි ඔයාට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ දේවල් ටික ඇඩ් කරගෙන ඉවර වෙලා ඔයා සම්පූර්ණම දැන් ඔයාගේ description part එක කරලා ඉවරයි. ඊට පස්සේ අපි tags ගාවට අපි ආපහු එනවා. පහලට ආවට පස්සේ අපේ කට්ටිය කරන තවත් එක වැරද්දක් තමයි වීඩියෝ එකේ language එක මොකක්ද කියලා දෙන්නේ. ඉතින් මේ ටික fill කරන්නෙම නැහැ. මේවා අනිවාර්යෙන් fill කරන්න ඕනේ. මොකද දන්නවද? දැන් YouTube එක ඔයාගේ වීඩියෝ එක මොකක්ද කියලා අඳුරගන්නේ AI tools වලින්. දැන් මෙතන හැමෝම ඔයා දාන මේ ලෝකේ හැමෝම අප්ලෝඩ් කරන videos
මිනිස්සු විසින් හැමතිස්සෙම රිවිව් කරන්නේ නැහැ. එයාලා ගොඩක්ම යූස් කරන්නේ AI tools. ඉතින් AI tools වලින් ඔයාගේ වීඩියෝ එක මොන වගේ එකක්ද මොකක්ද කාටද පෙන්වන්නේ මොන වගේ භාෂාවකින්ද කරලා තියෙන්නේ මොන වගේ දෙයක්ද මේකෙන් දෙන්නේ මිනිස්සුන්ට මිනිස්සුන්ට මේක හොඳයිද මිනිස්සුන්ට මේක නරකයිද ඒ හැමදේම මේ AI tool එකෙන් තමයි මෙයාලා ඩිටෙක්ට් කරන්නේ. එතකොට මැනුවල් රිවිව් කරන අවස්ථාත් එනවා. හැබැයි ගොඩක් දුරට AI තමයි මෙයාලා රිවිව් කරන්නේ. ඒතකොට එයාලගේ AI tools ගොඩාක් හොඳයි. ඒ කියන්නේ ගොඩාක් perform කරන AI tools තමයි තියෙන්නේ. වීඩියෝ ලැන්ග්වේජ් කියන එක දුන්නාම දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ වීඩියෝ එක ෆොරින් ඔඩියන්ස් එකකට කරේ කියලා. ඒතකොට වීඩියෝ ලැන්ග්වේජ් එක ඉංග්ලිෂ් කියලා දුන්නාම ඉංග්ලිෂ් කැටගරි එකට අදාළව ඉන්න ඔඩියන්ස් එකට ඔයාගේ වීඩියෝ එක සජෙස්ට් කරනවා. YouTube එක විසින් සජෙස්ට් කරනවා. මොකද එයාලා අයිඩෙන්ටිෆයි කරගන්නවා ඔයාගේ වීඩියෝ එකේ ලැන්ග්වේජ් එක ඉංග්ලිෂ් කියන එක. ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එකේ ලැන්ග්වේජ් එක දෙන්න. ඔයා සිංහලෙන් නම් කරේ ඔයාට මෙතන සිංහල කියන එක තියෙනවා. ඒක නිසා මේ පහලට එන්න පහල තියෙනවා සිංහල කියලා. මේ තියෙන්නේ මේ විදියට සිංහල කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේ කැප්ෂන් කියන එක මෙහෙම තියන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ රෙකෝඩින් ඩේට් කියන එක. රෙකෝඩින් ඩේට් කියන එකත් අනිවාර්යයි. මොකද ඔයාගේ වීඩියෝ එක අලුත් වීඩියෝ එකක් කියලා සාමාන්‍යයෙන් පොඩ්ඩක් අර රෙකෝඩ් කරපු ඩේට් එක මොකක්ද කියන එක පොඩ්ඩක් මෙතනදී අපිට අයිඩෙන්ටිෆයි කරලා දෙන එක අපිට ප්‍රශ්නයක් නෑනේ. ඒක නිසා රෙකෝඩින් ඩේට් එකත් ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසට කලින් ඩේට් එක වගේ දෙන්න. ඊට පස්සේ වීඩියෝ ලොකේෂන් එක. මේකත් අනිවාර්යයෙන් වැදගත්. දැන් ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක ඉන්නේ යුනයිටඩ් ස්ටේට්ස් නම් ඔයා වීඩියෝස් කරන්නේ ලංකාවේ නම් ඔයා අවුලක් නැහැ ශ්‍රී ලංකා කියලා දුන්නත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් දුරට මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයා ටාගට් කරන ඔඩියන්ස් එක ඉන්න කන්ට්‍රි එකේ ලොකේෂන් එකක් දෙන්න. මම මෙතනදී ලංකාවේ කට්ටියටනේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා මම ශ්‍රී ලංකා කියලා දෙනවා. ශ්‍රී ලංකා කියලා ටයිප් කරගත්තාම ඔයාට මේ වගේ ශ්‍රී ලංකා සිලෙක්ට් කරන්න එනවා. දැන් ඔයා යුනයිටඩ් ස්ටේට්ස් වගේ මොන හරි වෙන කන්ට්‍රි එකක් ටාගට් කරලා කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් ඒ කන්ට්‍රි එක මෙතනට දෙන්න. මම කරන මෙතඩ් එක තමයි මම මේ කියන්නේ. හරිද? ඊට පස්සේ අපි පල්ලෙහාට ගියාම අපිට මේ පහල තියෙන ඔයාට මෙන්න මේ වගේ ටිකක් මේකේ ඩිෆෝල්ට් එන එක තියන්න. ඊට පස්සේ මේ කැටගරි කියන එක. කැටගරි කියන එක යටතට ගියාට පස්සේ ඔයාගේ වීඩියෝ එක අදාළ වෙන කැටගරි එක මොකද්ද? දැන් මෙතන කැටගරිස් කිහිපයක් පෙන්නනවානේ. මෙන්න බලන්නකෝ cars and vehicles, comedy, education, entertainment. දැන් මේ වගේ ඔයාගේ වීඩියෝ එක අදාළ කැටගරි එක බලලා ඒ කැටගරි එකට අදාළව ඔයා මෙතනදී මේ සිලෙක්ට් කරන්න. දැන් මගේ කැටගරි එක තමයි people and blogs. ඒක නිසා මම මෙතනදී people and blogs කියන කැටගරි එකට මේක දානවා. දාලා මෙතන මේ කමෙන්ට්ස් තියෙන්නේ. කමෙන්ට්ස් අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එකේ ඔන් කරන්න. මොකද කට්ටිය කමෙන්ට්ස් කරන්න කමෙන්ට්ස් ලොකු ප්‍රමාණයක් එන්න අපේ වීඩියෝ එක රීච් වෙනවා වැඩි. ඒක නිසා කමෙන්ට්ස් ඔන් කරන්න. හරිද? ඊට පස්සේ මේ ඉතුරු settings තුන මේ moderations ඒ ටික මේ විදිහට මේමම තියන්න. මෙතන පල්ලෙහා ඔයාට පෙන්වනවද? පෙන්වන checks complete no issues found. දැන් ඔයාගේ වීඩියෝ එකට අදාළව මොන හරි copyright එකක් තියෙනවා නම් මොන හරි guideline violation එකක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඔයාට මෙන්න මෙතනිමුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට තව බලා ගන්න තැන තියෙනවා මම එතනින් කියන්නම්. ඉතින් පළවෙනි first page එකේ අපි මේ විදිහට කරන්න තියෙන details fill කරන්න තියෙන සම්පූර්ණම කොටස දැන් කරලා ඉවරයි. දැන් අපේ වීඩියෝ එකේ සම්පූර්ණම SEO part එකෙන් 180ක් කරලා ඉවරයි. තව පොඩි කොටස් දෙකක් තමයි තියෙන්නේ. මම දැන් ඒකත් ඔයාලට කියලා දෙන්න. දැන් මේ විදිහට ඔයාලා මම කියලා දීපු විදිහට ආපහු වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දි මේ විදිහට හරි විදිහට අප්ලෝඩ් කරන්න මතක තියාගන්න. දැන් මොනටයිසේෂන් enable කරපු කට්ටිය ඉන්නවා මේ වීඩියෝ එක බලන මොනටයිසේෂන් enable කරපු නැති කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මොනටයිසේෂන් ඔයාලට හම්බෙලා තියෙන කට්ටිය ඉන්නවා, හම්බෙලා නැති කට්ටිය ඉන්නවා. එතකොට දැන් මගේ මේ channel එකේ මොනටයිසේෂන් මට හම්බ වෙලා තමයි තියෙන්නේ. ඒක නිසා තමයි දැන් මම මේක next කරපු ගමන් මෙන්න මේ වගේ එකක් මට එන්නේ. දැන් මොනටයිසේෂන් තියෙන නිසා මට මේකට ඇඩ් ප්ලේස් කරනද. ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් මම ආදායමක් ලබා ගන්නවද නැද්ද කියලා තමයි මගෙන් මෙතනදී අහන්නේ. එතකොට මම මේ off කියන එක තිබ්බොත් එහෙම මට මේකෙදි ඇඩ් ප්ලේ වෙන්නේ නැහැ. එතකොට දැන් මම මේක on කරාට පස්සේ මේකේ ඇඩ් ප්ලේස් වෙනවා. එතකොට මට මේකෙන් revenue එකක් ලබා ගන්න පුළුවන්. හරිද? මේ වීඩියෝ එකෙන් ආදායමක් ගන්න පුළුවන්. දැන් මෙතනදී ඔයාගේ මොනටයිසේෂන් නැති කෙනෙක් නම් ඔයා කලබල වෙන්න එපා. ඔයාට මොනටයිසේෂන් ලැබුණට පස්සේ මෙන්න මේ පාර්ට් එක එනවා. එතකොට දැන් ඔයාට මේ පාර්ට් එක නැහැ. ඒක නිසා ඔයා ඒක වැඩි හිතන්න එපා. next කරාම මෙන්න මේ page එකයි මේකෙමුත් අපි next කරාම මෙන්න මේ page එකයි දෙකම මොනටයිසේෂන් නැති අයට නැහැ. හරිද? මොනටයිසේෂන් තියෙන අයට තමයි මේ page දෙක තියෙන්නේ. ඉතින් දෙවෙනි page එක මේක මේ page එක දැන් මොනටයිසේෂන් තියෙන අය මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන none of the above කියන එක select කරලා මේ දකුණු පැත්තෙන් තියෙනවා submit rating කියලා. මේක click කරගන්න. ඒක click කරගෙන next කියන එක දෙන්න. දැන් ඔන්න මොනටයිසේෂන් නැති අයට මෙන්න මේ වගේ එකක් තමයි
තමයි අර පළවෙනි කිව්වුනාට පස්සේ එන්නේ. මෙන්න මේක තමයි එන්නේ. දැන් මොනටයිසේෂන් කරපු කට්ටියගේ කොටස් දෙකත් අපි කරා. දැන් ඊට පස්සේ මෙන්න මේ පාර්ට් එක. ඒ කියන්නේ වීඩියෝ එකේ එලිමන්ට්ස් අපිට හදා ගන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලා දැකලා තියෙනවද වීඩියෝ එකේ සබ්ටයිටල් යනවා. සබ්ටයිටල් යන ටික ඔයාලට මෙන්න මේකෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඒක වෙනම වීඩියෝ එකකින් මම ඔයාලට කතා කරන්නම් සබ්ටයිටල් දාන කට්ටියට සබ්ටයිටල් ඇඩ් කරගන්න විදිය. හරිද? එතකොට සබ්ටයිටල් හදා ගන්න විදියත් කියලා දෙන්න ඕනේ. ඒක නිසා ඒක වෙනම පාර්ට් එකකින් කරන්න. දැන් නෝමලි අපි කරනකොට අපි සාමාන්‍ය අපේ ලංකාවේ කට්ටිය ගොඩක් සබ්ටයිටල් ඇඩ් කරන අඩුයිනේ. ඒක නිසා මම මෙතනදී ඒක ගැන කතා කරන්නේ නැහැ. අපිට වැදගත් පොයින්ට් දෙකක් තියෙනවා. මෙන්න මේ end screens කියන එකයි මේ add cards කියන එකයි. ඉතින් මේ add end screen කියලා කියන්නේ මෙතන මේ තියෙන add කියන එකට ගියාට පස්සේ ඔයාලට මේක පේනෙයි. හරියටම ඔළුවට එයි මොකද්ද මේ end screen කියන්නේ කියලා. ඔයාලා අර වීඩියෝ එකක් බලද්දී අවසානයේට ඔයාලට පෙන්වන්නේ අර මේ වෙන වීඩියෝ එකක් එහෙම සජෙස්ට් කරලා මේ ඒ වීඩියෝ එක ඉවර වෙද්දි මෙන්න මේක බලන්න කියලා. අන්න ඒකට තමයි end screen එක කියලා කියන්නේ. end screen එකේ පෙන්වන දේවල් වලට තමයි අපි end screen දානවා කියලා කියන්නේ. දැන් මේ විදිහට මෙහෙම එකක් එනවනේ. මෙහෙම එකක් ආවට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොටුව ක්ලික් කරා. කොටුව ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී මේක දැම්මොත් එහෙම මෙතනට මේ වීඩියෝ එකේ end screen එකට වැටෙන්නේ ළඟම. ඒ කියන්නේ අලුතෙන්ම අප්ලෝඩ් කරපු වීඩියෝ එක මෙතනට වැටෙන ඔටෝමැටිකලි. දැන් මේ best of viewer කියලා කියන්නේ ඔයාගේ හොඳටම views ගියපු වීඩියෝ එක මෙතනට වැටෙන විදියට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මේ වීඩියෝ එක ඉවරුනාට පස්සේ ඔයාගේ හොඳටම views ගියපු වීඩියෝ එකක් ආයෙ පහු මෙතනින් පෙන්වන්න අවසානෙට මේ බලපු කෙනාට පෙන්වන්න හදා ගන්න පුළුවන් මේක දැම්මොත්. එහෙම නැත්නම් ඔයාට කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එක බලලා ඉවරුනාට පස්සේ මෙන්න මේක බලන්න එක. දැන් මම මෙතනදී එක වීඩියෝ එකක් මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ මම මෙතන එහා පැත්තෙත් එකක් තියෙනවානේ. ඔයාට පුළුවන් මෙතනට ප්ලේලිස්ට් එකක් ඇඩ් කරන්න. දැන් අපේ ප්ලේලිස්ට් එකක් කරපන් කිව්වේ. දැන් අපි හැදුවේ YouTube course කියලා අන්නේ විදිහට ප්ලේලිස්ට් එක මේ විදිහට මෙතනට ඇඩ් කරගන්න. ඔයාගේ end screen එක හරි. ඊට පස්සේ ඔයා end screen එක දැන් මේ timeline එක ඔයාට කැමති තැනකට replace කරගන්න. කියන්නේ මුලින්ම දාලා වැඩක් නැහැ නේ අපිට අවසානට පෙන්නන්න ඕනේ. අපි මම එහෙනම් මේ අවසානට වගේ මේ end screen තියෙන එක අරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන save button එක click කරා. ඊට පස්සේ දැන් ඔයාගේ මේ end screen එක මේ හරියක් වැටුණා. දැන් end screen දාලා තියෙන නිසා. දැන් මේ cards කියලා කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවද? මම මේකත් ඔයාලට click කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට cards කියන්නේ මොකද්ද කියන එක තේරෙයි. දැන් මෙතනදී අපිට card එකක් විදියට add කරගන්න පුළුවන්, වීඩියෝ එකක් add කරගන්න පුළුවන්, ඊට පස්සේ playlist එකක් add කරගන්න පුළුවන්, වෙන කාගේ හරි channel එක, කියන්නේ ඔයාගේම channel එකක් වෙන්න පුළුවන්, වෙන කාගේ හරි channel එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනට කාඩ් එකට ලින්ක් එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඒක නිසා තමයි මම මෙතනදී ඇඩ් කරගන්නේ වීඩියෝ එකක්. දැන් මගේම වීඩියෝ එකක් තව වීඩියෝ එකක් මම ඇතුළේ ඔයාලට පේනද කාඩ් එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට ඉන්නේ. අර අපි වීඩියෝ බලද්දී උඩින් එන්නේ. අන්න දකුණු පැත්තෙන් එන්නේ. අන්න ඒකට තමයි කාඩ්ස් කියලා කියන්නේ. දැන් මේක ක්ලික් කරපු ගමන් ඔයාගේ දැන් මම මෙතන වීඩියෝ එකක් නේට් කරේ. ඔයාලා දැක්කනේ. එතකොට ඒක ක්ලික් කරගපු ගමන් අපිව කෙලින්ම යන්නේ ආයෙත් අපේ වීඩියෝ එකකට. ඒ කියන්නේ එයාව කෙලින්ම යන්නේ ආපහුත් අපේ තනිත් වීඩියෝ එකකට. ඒතකොට එයාට අපේ වීඩියෝ ගොඩක් පෙන්න ගන්න පුළුවන්. ඒතකොට අපි එක වීඩියෝ එකකින් අයව අයින් කරන්න නැතුව අපේ තව වීඩියෝ එකක් එයාට සජෙස්ට් කරලා පෙන්නව ගන්න පුළුවන්. එතකොටත් අපිට views වෙනවා. එහෙනම් මේක අනිවාර්යෙන් ඇඩ් කරගන්නම ඕනේ අපේ මේ SEO part එකේදී මේ end screen එකකුයි card කියන එක. ඊට පස්සේ ඔයාලට මේ පහළ තියෙන මෙන්න මේ timeline එකෙන් මේක adjust කරගන්න පුළුවන්. ඔයා කැමති තැනකට මේක දාගන්න. ඊට පස්සේ ඔයා මේක save කරගන්න ඕනේ. දැන් ඔයාගේ මෙන්න මේ part එකත් ඒ කියන්නේ මේ video element කියන part එකත් දැන් ඔයා කරලා ඉවරයි. දැන් ඔන්න අපේ අර මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ ඒවට අදාළව මොනවද දීලා තියෙන්නේ ප්‍රශ්න නැද්ද මේ වීඩියෝ එකේ මම හදපු වීඩියෝ එකේ කිසි අවුලක් තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් part එකට තමයි දැන් අපි ඊළඟට යන්නේ. ඉතින් මේකෙත් මෙතන පල්ලෙහාට ඇවිල්ලා next කියන එක click කරගන්න. මේකෙදී ඔයාට මෙන්න මේ විදිහට පෙන්නනවා copyright කියන එක යටතේ no issues found කියලා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකට අදාළව කිසිම copyright එකක් නැහැ. copyright claim මොනවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කිසිම අවුලක් නැහැ මේක. ඊට පස්සේ මෙතන ad suitability කියලා තියෙනවා. දැන් monetization හම්බුන කෙනෙකුට තමයි මේ ad suitability කියන එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ඇඩ් ප්ලේ කරන්න පුළුවන්ද? සමහරක් වීඩියෝස් තියෙනවා ඇඩ් ප්ලේ වෙන්නේ නැති වීඩියෝ. ඇඩ් ප්ලේ කරන්නේ නැහැ මොනට. ඒ කියන්නේ මොනටයිසේෂන් තිබුණත් ඇඩ් ප්ලේ කරන්නේ නැති කන්ටෙන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ඒවා අර ඒ කියන්නේ ඇඩ් ෆ්‍රෙන්ඩ්ලි විදිහට හදපු නැති කන්ටෙන්ට්. එතකොට එහෙමත් ප්‍රශ්නයක් තියෙනවද කියන එක තමයි මෙතනදී ඩිටෙක්ට් කරන්නේ. ඒකෙත් මෙතනදී දාලා තියෙනවා no issues found කියලා. දැන් මොනටයිසේෂන් හම්බ වෙච්ච නැති කෙනෙකුට මෙන්න මේ පාර්ට් එක නැහැ. මෙන්න මේ පාර්ට්ස් දෙක නැහැ. ඔයාට පෙන්නන්නේ copyright කියන එක විතරයි. ඒතර මොනටයිසේෂන් හම්බ වෙච්ච කට්ටියට ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී ඔයාට මොන හරි ඇඩ් ප්ලේස් වෙන්නේ නැති ප්‍රශ්නයක් එනවා නම් වීඩියෝ එකට මෙන්න මෙතනදී පෙන්නනවා ඔයාගේ වීඩියෝ එකේ ඇඩ් ප්ලේ කරන්නේ නැහැ මෙන්න මේ කන්ටෙන්ට් එකේ කියලා. ඉතින් මෙතන අවුලක් තියෙනවා නම් ඔයාගේ කන්ටෙන්ට් එක ආපහු රීචෙක් කරලා මොන හරි ගැටලු තියෙනවා නම් ඒ ටික හදලා ආපහු අප්ලෝඩ් කරන්න නැත්නම් ඔයාට ඇඩ් ප්ලේ වෙන්නේ නැතුව ඔයාට ගාණක් මේ වීඩියෝ එකෙන් එන්නේ නැහැ. ඊළඟට අපිට යන්න තියෙන්නේ ආපහු next කියන එක ක්ලික් කරගන්න. දැන් අපි ඉන්නේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන අවසාන පාර්ට් එකේ. දැන් මම මෙතනත් මේ ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. මේවා ඔක්කොම ක්‍රියේටර්ගේ පහසුව උදෙසා
හිතලා හදපු ඔප්ෂන්ස් තමයි තියෙන්නේ. දැන් මෙතනදී පළවෙනියටම දැන් අපිට පුළුවන් මේ වීඩියෝ එක ප්‍රයිවට් දාන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක පෙන්වන්නේ ඔයාට විතරයි. ඒ කියන්නේ වෙන කාටවත් YouTube ඉන්න කාටවත් ඔයාගේ channel එක බලන කාටවත් මේ වීඩියෝ එක පෙන්වන්නේ නැහැ. මේ විදිහට ප්‍රයිවට් කියන එක දැම්මොත්. ඉතින් මේ විදිහට ඔයා ප්‍රයිවට් දාන්නේ ඔයාගේ වීඩියෝ එක වෙන කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නැත්තම් විතරයි ප්‍රයිවට් දාන්න ඕන. දැන් ඔයාට YouTube එකෙන් revenue ගන්න ඕන නම්, ඒ වගේම watch time හදා ගන්න ඕන නම්, subscribers ලා හදා ගන්න ඕන නම් ඔයාට මේක ප්‍රයිවට් දාලා බෑ. ඒක නිසා ඔයා මේක මිනිසුන්ට පේන්න දාන්න ඕනි. දැන් දෙවෙනි ඔප්ෂන් එක, ඒ කියන්නේ ප්‍රයිවට් කියන්නේ මෙන්න මේක. ඒතර දෙවෙනි ඔප්ෂන් එක තමයි unlisted කියන එක. දැන් මේ unlisted කියන එකේදී වෙන්නේ ඔයාගේ මේ වීඩියෝ එක unlisted විදියට වැටෙනවා. එතකොට ඒකට අදාළව link එකක් තියෙනවා. මේ link එක share කරලා කාට හරි දුන්නොත් ඒ link එක click කරලා එන කෙනාට විතරක් ඒ වීඩියෝ එක පෙන්වනවා. ඔයාට පුළුවන් මෙතනදී ඒකේ වෙන කෙනෙකුට මේ වීඩියෝ එක පෙන්වන්න නැති වෙන්න තමන්ට අවශ්‍ය කෙනාට විතරක් ෆිල්ටර් කරලා වීඩියෝ එක පෙන්න ගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒකට අපි use කරනවා unlisted කියන option එක. ඊට පස්සේ තියෙන option එක තමයි public කියන option එක. මෙන්න මේක තමයි අපි සාමාන්‍යයෙන් use කරන option එක. ඉතින් මේ public කියන option එක දීලා අපි මෙන්න මෙතන පල්ලෙහා තියෙන publish කියන එක දුන්නොත් එහෙම වීඩියෝ එක කොම මෙන්න මේ checks complete කියලා වැටලා තිබිලා මෙතන upload වෙලා ඔය ඔක්කොම complete නම් publish කියන එක දුන්න ගමන් වීඩියෝ එක YouTube එකට upload වෙනවා. එතකොට ඔයාට views එන්න පටන් ගන්නවා. මේ දේවල් ටික වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් ඔයා හිතන්නකෝ එයා වීඩියෝ එක upload කරද්දී ඔයාගේ data connection එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා ඔයාගේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ඔයා ගොඩක් රෑ වෙනවා. දැන් ඔයා ලංකාවේ ඔඩියන්ස් එකට තමයි වීඩියෝ එක කරන්නේ. ඔයා කොහොම හරි හවස මේ ටික කරලා කොහොම හරි ඔයාගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් නිසා රෑ පාන්දර 1යි දැන් ඔයාගේ වීඩියෝ එක මෙතනට අප්ලෝඩ් වෙලා ඉවර වෙද්දි. දැන් ඔන්න ඔයා වීඩියෝ එක පබ්ලිෂ් කරන්න යනවා. පබ්ලිෂ් කරන්න යනකොට මේ ටයිම් එකට පබ්ලිෂ් කරාට මිනිස්සු බලන්නේ නැහැනේ ලංකාවේ ඔඩියන්ස් එක පාන්දර එකට නිදිනේ. ඒ කියන්නේ වැඩි පිරිසක් බහුතරයක් නිදිනේ. එතකොට ඔයා හිතනවා මේක මට අප්ලෝඩ් කරන්න ඕනි හෙට උදේ 10ට. එතකොට ඔයාට මේක මෙහෙම තියලා තියන්නත් බෑනේ. එතකොට ඔයාට හෙට උදේ 10 වෙනකන් මේක දිහා බලාන අරගෙන ඉන්න ඕන වෙනවනේ. එතකොට ඔයාට කරන්න පුළුවන් ඔප්ෂන් එක තමයි මෙන්න මෙතන තියෙන schedule කියන ඔප්ෂන් එකට යන්න පුළුවන්. මෙන්න මේ schedule කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙන්න මෙතන schedule කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේ drop arrow එක click කරාට පස්සේ ඔයාට මේ වගේ එකක් එනවා. මේකෙදි ඔයාට කරන්න තියෙන ඔයාට අවශ්‍ය වෙලාවට දැන් අප්ලෝඩ් වෙලා ඉවරයි වීඩියෝ එක. ඔයාට අවශ්‍ය වෙලාවට YouTube එකේ public වෙන්න. ඒ කියන්නේ YouTube එකේ කට්ටියට පෙන්වන්න මෙන්න මේ වෙලාවට පටන් ගන්න කියලා schedule කරන්න පුළුවන්. අපි එන්නේ ඒකට කියනවා YouTube video schedule කරනවා කියලා. ඉතින් මෙන්න මෙතනදී ඔයාට මේක YouTube එකට වැටෙන්න ඕනි දවස select කරන්න පුළුවන්. දැන් මෙතනදී මම හිතමුකෝ මට ඕනේ 22 වෙනිදාට මේක schedule වෙන්න. ඒතර 22 වෙනිදා මට ඕනේ උදේ 10ට. උදේ 10ට මෙන්න මේ විදිහට 10 select කරගන්න. ඊට පස්සේ 10ට ඊට පස්සේ මෙන්න මේ time zone කියන එකේ මේ උඩම තියෙන GMT local time කියන එක අන්න ඒක දාගන්න. ඒතකොට උදේ 10ට මේ වීඩියෝ එක 2025 මාර්තු 22 වැටෙනවා. automatically වැටෙනවා. YouTube එකෙන්ම වැටෙනවා. ඒතකොට මේ set as premiere කියලා තියෙන්නේ ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක තව ටිකකින් YouTube එකට වැටෙනවා. YouTube එකේ play වෙනවා. ඉතින් මේක මේ premiere කියලා ඔයා සමහරක් දැකලා ඇති. ඔය සමහරක් videos වල channels වල තාහෙම අර premiere කියලා වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට ගියාම අපි ටිකක් වෙලා ඉන්න ඕනේ අර වීඩියෝ එක පෙන්නනකම් අර count වෙවි යන්නේ. අර විනාඩි 3යි 4යි විනාඩි 3යි 2යි 1යි ඔහම count වෙන්නේ. අන්න ඒක දාන්නේ මෙන්න මෙතන. මේක දැම්මහම ඒක set premiere කියලා වැටිලා ටයිම් එකක් තිබිලා තමයි අපේ වීඩියෝ, ඒ කියන්නේ අපේ වීඩියෝ එකට කට්ටිය එනවා එතක. ඇවිල්ලා එකපාරටම මේ වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා. එතකොට තමයි වීඩියෝ එක ප්ලේ වෙලා අවසන් වෙන්නේ. ඉතින් මේක දාන්න පුළුවන්. ඉතින් මම නම් ගොඩක් මේක යූස් කරන්නේ නැහැ. කැමති කට්ටියට ඕන නම් මේකත් යූස් කරන්න පුළුවන්. හොඳ ඔප්ෂන් එකක්, ෆීචර් එකක්. ඊට පස්සේ අපිට තියෙන්නේ ෂෙඩියුල් කරනවා නම් මේ විදියට අපේ ටයිම් ටිකයි දීලා ෂෙඩියුල් කියන ඔප්ෂන් එක දෙන්න. එතකොට ඔයා ඒ වෙලාවෙම අප්ලෝඩ් කරනවා නම් මම අර කියපු විදියට මේ උඩ ඔප්ෂන්ස් වල පබ්ලික් කියන එක දීලා ඔයාට පබ්ලිෂ් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි හරිම මෙතඩ් එක. දැන් මම මෙතනදී පබ්ලිෂ් කරන්නේ මේ කන්ටෙන්ට් එකට අදාළව කරපු SEO පාර්ට් එක සම්පූර්ණම නිවැරදි වුණත් මම මේ පොඩි වීඩියෝ කෑල්ලක් ඔයාලට පෙන්වන්න ඕන නිසා හැදුවේ. මොකද අප්ලෝඩ් වෙන්න ගොඩක් ටයිම් එකක් ගන්නවා. ලොකු ෆයිල් එකක් සම්පූර්ණම කරලා වීඩියෝ එකක් හදලා දැම්මොත් එහෙම. ඒක නිසා වීඩියෝ පොඩි පාර්ට් එකක් කරලා තමයි මෙතනට අප්ලෝඩ් කරලා ඔයාලට කියලා දුන්නේ සම්පූර්ණ හරි විදියට SEO පාර්ට් එක මේ ටයිටල් පවා නිවැරදිව හදලා. හරිද? ඉතින් මේ විදිහට තමයි YouTube එකට හරි විදිහට YouTube වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරන්නේ. ඉතින්
ඉතින් මේ විදිහට කරලා තමයි මම මේ channel එකේ subscribersලා 14000ක් මට මේ වෙනකොට ඉන්නවා. content දෙකයි upload කරේ. content දෙකයි upload කරේ. ඔයාලට පේනවා ඇති videos දෙකයි මගේ තියෙන්නේ. එතකොට ඔයාලට මේ දේවල් ඇත්තද බොරුද කියලා බලා ගන්න පුළුවන් මගේ මේ channel එකෙන්ම. දැන් මම ඔයාලට කියලා දුන්නානේ අනිත් channel වලින් tags කරගන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට පුළුවන් මගේ මේ channel එකෙත් ඇවිල්ලා බලන්න මම මේ විදිහටම tags දාලා තියනවාද කියලා. එතකොට ඒ විදිහට tags දාලා තියෙන හින්දා තමයි මේ වීඩියෝ එකත් මේ වරම් දුරට මේ විදිහට SEO වෙලා හරි විදිහට අපිට හොඳ views ප්‍රමාණයක් මට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ ගෙනාපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මෙතන මගේ channel එකේ සම්පූර්ණ details උත් එක්කම තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට මේකේ idea එකක් ගන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. ඉතින් මේ වීඩියෝ එක සහ මේ channel එක ඔයාලට ගොඩක් වැදගත් නම් මේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහටත් මේ වගේ transparency විදිහට ඔයාට මේ වීඩියෝ කරන්නේ කොහොමද, වීඩියෝ channel හදන්නේ කොහොමද, මේ වගේ channel ඉක්මනටම grow කරන්නේ කොහොමද, ඒ වගේ දේවල් ඔයාට ඉක්මනටම දැනගන්න සහ හරි methods අනිත් අය නොකියන methods ටික ඔයාලට කියලා දෙන මේ channel එක ඔයාලට වටිනවා නම් විතරක් subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට ඉක්මනටම හම්බ වෙමු. ඔයාලට අවශ්‍ය දේ comment කරන්න. එහෙනම් සුබ දවසක් සියලුම දෙනාට.